9 ගරු ආර්.ජී. විජේරත්න මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්නාංක 10 ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. අහනවා. ගරු අග්‍රාමාත්‍යතුමිය. ගරු කතානායකතුමනි A1 පිළිතුර හඳුනාගෙන තිබේ. A2 පිළිතුර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මහනුවර දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන සීමා වීම නිසා ඉදිකිරීමට හැකි වූයේ බිම්මහල පමණි. බිම්මහලේ පන්ති කාමර 4ක් මේ වන විට භාවිතාවට ගනු ලැබේ. ඉතිරි මහල් දෙක තුල පන්ති කාමර 8ක් ඉදිකිරීමට යෝජිතව පවතී. මේ සඳහා දල ඇස්තමේන්තුව මුදල් රුපියල් මිලියන 55කි. 3 පිළිතුර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කර්මාන්තයේ මෙම ගොඩනැගිල්ලේ ඉතිරි කොටස නිම කිරීම සඳහා මේ වසරේ ප්‍රතිපාදන ඉල්ලුම් කොට ඇත. අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි මගේ පළමු අතුරු ප්‍රශ්නය මම මේ ප්‍රශ්නය යොමු කරේ මේ දිත්වා සුලිකුණාටුවට පෙර අග්‍රාමාත්‍යතුමනි. දැන් සුලිකුණාටුවෙන් පස්සේ මේ දෙල්තොට මුස්ලිම් විද්‍යාලයට ආබදව පියසේනපුර ගලා බැසීමක් සිදු වුණ විශාල ණය යාමක්. ඒ ණය යාම සිදුවීමත් එක්ක දැන් ඒ දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ඒ වගේම ඉස්පිරිතාලය යන තියෙන ගෙවල් 6ක් ඒත් එක්කම දැන් ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් වෙලා තියෙන ප්‍රශ්නේ දැන් නුවර දිස්ත්‍රික්කයේ පාසල් 150ක් විතර මේ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේක එක පාසලක් විතරයි. ඉතින් මේ ASCII තාම ගොඩනැගිලි පරිශන ආයතනයේ නිලධාරීන් පැමිණලත් නැහැ. ඉතින් මේක අපි විටින් විට මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලුවට දැන් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මම ඉල්ලන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගොඩනැගිලි අංශයේ ඉංජිනේරුවරු හරි යවලා නැත්නම් ඒ ඉංජිනේරුවොත් එක්ක මේ NBRO ආයතනයේ කට්ටිය සම්බන්ධ කරලා මේ ගොඩනැගිලි වලට දැනට ඒ අනුසුදායක ගොඩනැගිල්ලේ ළමයි ඉගෙන ගන්න වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් උඩ අපිට සිදු වෙනවා ඉල්ලීමක් කරන්න අඩුම වශයෙන් ගොඩනැගිලි අංශයේ ඉංජිනේරු මහත්වරු යවලා මේ පිළිබඳව යම් නිරීක්ෂණයක් කරලා මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන්ද නැද්ද කියන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ගරු අග්‍රාමාත්‍යතුමිය. කතානායකතුමනි ඉංජිනේරු අංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයෙන් දිත්වා සුලිකුණාටුවට පස්සේ ඒ පාසැල්වල අධීක්ෂණයක් කරා මම තොරතුරු හරියටම හොයන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි මේ පාසලට අදාළ මොකද්ද ඔවුන්ගේ නිර්දේශය වුණේ කියලා. නමුත් ඉංජිනේරු අංශයේ ගත්ත තොරතුරුත් අපිට NBRO එකෙනුත් තහවුරු කළා තමයි ගන්න ක්‍රියාමාර්ග ගන්නෙ. නමුත් ඒ සඳහා අපි වැඩපිළිවෙලක් යොදලා තියෙන්නේ ඉංජිනේරු අංශයෙන් කරන ඒ ඇසෙස්මන්ට් එකත් NBRO එකේ කරන ඇසෙස්මන්ට් එකත් දෙකම සලකා බලා දිත්වා සුලිකුණාටුවෙන් මන්ත්‍රීතුමා සඳහන් කර විදියට පාසල් ගණනාවක් තියෙනවා. සමහර කාර්යධානි අපිට ඒවා එතනම තියාගෙන ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. හැබැයි සමහර ඒවා අපිට ඒ ගොඩනැගිලි එතනින් අයින් කරන්නත් සිද්ධ වෙන තැන් අපිට හඳුනාගෙන තියෙනවා. ඒ සැලසුම් මේ වෙලාවේ අමාත්‍යාංශයේ සැලසුම් කරගෙන යන්නේ ගරු කතානායකතුමනි. Honorable member. ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ අතුරු ප්‍රශ්නය අදාළ වෙන්නේ ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලයට. මේ ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලයට යටතේ එන බෙරවිල පටිතලාව සහ බරණගල වැනි ප්‍රදේශවල තියෙන පාසල් සම්පූර්ණයෙන් වහලා දාලා තියෙනවා. වහලා දාලා යාබද පාසල් වලට යමයි ඇතුළත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. නමුත් ඒ ASCII දැන් පරගල පාසලේ ළමයින්ට බෞද්ධ විහාරයක දානශාලාවේ
ඉඩකඩ ලබා දුන්නට එතන පරිසරය හොඳ නැහැ, කරන්ට් අමාරුයි, ඉඩකඩ මදි. ඉතින් ඒ ගැනත් යම් අවධානය යොමු වෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මුස්ලිම් පාසල් අතරේ අල් හික්මා පාසල ආණ්ඩිය කඩවත්ත සම්පූර්ණයෙන්ම නායයාමේ තර්ජනය යටතල කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චියට ගන්න බෑ. ඊට පස්සේ ඒ පිළිබඳවත් මේ අපි සාකච්ඡාවක් ඇඳවුවට එතන සාකච්ඡාවේ අන්තිමට තීරණය වෙලා තියෙන්නේ ක්‍රීඩා පිටියේ తాවකාලික ගොඩනැගිලි හදන්න යුනිසෙෆ් ආයතනයෙන් මුදල් අරගෙන කරනවා කියලා. යුනිසෙෆ් ආයතනය කරන වැඩේ නිතර Zoom මීටිං තියෙනවා. තාම දැන් මාස 3ක් ගත වෙලා ඉවරයි. කිසිදා වෙලා නැහැ. අඩුම වශයෙන් යුනිසෙෆ් ආයතනයට කතා කරලා මේ ටෙන්ඩර් ප්‍රොසීජර් පොඩ්ඩක් ඉක්මන් කරලා හරි මේක අර తాවකාලික ගොඩනැගිලි හදලා ඒ ළමයින්ට ඉඩකඩ ලබා දීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කරන කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම කාටපිටිය මිනා විද්‍යාලයේ ප්‍රයිමරි සෙක්ෂන් එක පාවිච්චි කරන්න බෑ. ඒ ප්‍රයිමරි සෙක්ෂන් එක දැන් ගම්පොළ ජාතික පාසලේ ප්‍රයිමරි සෙක්ෂන් එකට ගෙනියලා తాවකාලිකව තියාගත්තට මෙතන දානපතියෝ ඉදිරිපත් වෙලා ගොඩනැගිල්ලක් හදන්න මුදල් දෙනවා කියලා කිව්වහම ඒකේ අනුමැතිය ගන්න ප්‍රොවින්ෂල් කවුන්සිල් එකේ තාම අනුමැතිය දීලා නැහැ. මේ රමසාන් උත්සව කාලයේ පාසල් වහලා තියෙන හින්දා රමසාන් උත්සව කාලයේ తాවකාලික ගොඩනැගිලි හදලා ඉවර කරන්න පුළුවන්. නමුත් පළාත් අධ්‍යාපන නිලධාරීන් මේකට අනුමැතිය ලබා දුන්නොත් ඒකත් අපිට ඉක්මනට කරගන්න පුළුවන්. මේ වගේ දීර්ඝ ප්‍රශ්න රාශියක් තියෙනවා ගම්පල අධ්‍යාපන කාර්යාලයේ යටතේ එන පාසල් වලට මුස්ලිම් සිංහල දෙමළ පාසල් ඇතුළුව. ඉතින් මේ පිළිබඳව ඔබතුමිය සාකච්ඡාවක් ඇඳවලා හරි නැත්නම් අදාළ පළාත් සභාවේ නිලධාරීන්ට කියලා හරි මේ පිළිබඳව පළාත් සභාව මැතිවරණ තියෙන නැති හින්දා දැන් අධ්‍යාපන ඇමතිවරුත් නැහැ. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. ආණ්ඩුකාරවරු කරන්න වෙලා තියෙනවා. ඉක්මනින් පළාත් මැතිවරණයක් කියලා මේ ප්‍රශ්න වලට විසඳුම් මැතිවරණ දේශයෙන් ලබා ගන්න ඕනේ. ඔක්කොම දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලා තියෙනවා. පළාත් ගරු කතානායකතුමනි, ඒ තොරතුරු මම හොයලා බලන්නම්. අපිට සැලසුම් තියෙනවා. සමහර ඒවා අපිට తాවකාලික විසඳුම් තමා මේ වෙලාවේ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් හැම පාසලක් පිළිබඳවත් අපි අධීක්ෂණය කළා, ඇසෙස්මන්ට් එකක් කළා, සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒවා හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන මේ නිශ්චිත තොරතුරු එතුමා මට ලබා දුන්නොත් මම ඒවා පිළිබඳව හොයලා බලන්නම්. දෙවෙනි වටය